අයිබෝන් සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අද වීඩියෝ එක බලන්න ආපු හැමෝම. අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. මොකද ඒගොල්ලන්ට ටින් එකක් නැතුව ඒගොල්ලන්ට හම්බ වෙන FD interest income එකෙන් කොහොමද WST claim කරගන්නේ නැත්නම් WST නැති කරගන්නේ කියලා අද වීඩියෝ එකේදී මම පැහැදිලි කරනවා. වීඩියෝ එකට යන්න කලින් මම පොඩි මතක් කිරීමක් කරලා දෙන්නම්. ඒක තමයි රජය විසින් 2025 තුන්වෙනි මාසේ 28 වෙනිදා ගැසට් එකක් පබ්ලිෂ් කළා. ඒකෙදි කිව්වා වාර්ෂික ආදායම 1,18ට වැඩිය අඩු නම් නැත්නම් මාසික ආදායම 1,50,000ට වඩා අඩු නම් ඒගොල්ලෝ FD දාලා තියෙනවා නම් ඒ දාලා තියෙන FD interest income එකෙන් හම්බ වෙන පොලි මුදලින් WST අඩු කරන්නේ නැහැයි කියලා. ඒකෙදි කිව්වා ඕගොල්ලන්ට TIN number එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ෆෝම් එක ෆිල් කරලා බැංක් එකට ප්‍රසන්ට් කරලා ඕගොල්ලන්ට මේ අඩු කරන WST 10% වලින් FD interest income එකෙන් නිදහස් කරගන්න පුළුවන් කියලා. එතකොට දවස් දෙක තුනක් යනකොට පොඩි ප්‍රශ්නයක් උඩට ආවා. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ප්‍රායෝගිකව තාක්ෂණික දැනුම අඩුකම නිසා හෝ මම කියන්නේ ඒගොල්ලන් සම්පූර්ණ තාක්ෂණික දැනුමක් නැහැ කියලා. ඒගොල්ලන්ට PIN number එකක් ප්‍රායෝගිකව ගන්න අපහසු වීම නිසා 2025 4 වෙනි මාසේ 9 වෙනිදා රජය විසින් ගැසට් එකක් පබ්ලිෂ් කරා. ඒකෙදි කිව්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හම්බ වෙන FD interest income එකෙන් TIN number එකක් නැතුව WST claim කරගන්න පුළුවන් කියලා. නැත්නම් WST නිදහස් කරගන්න පුළුවන් කියලා ඒ ගැසට් එකේදී පබ්ලිෂ් කරා. මම මේ ගැන in detail කියා දෙන්නම් point to point ඕගොල්ලන්ට explain කරනකොට. එහෙනම් අපි move වෙමු වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කතා කරනවා පළවෙනි එක තමයි මොකද මේ WST කියන්නේ කියලා. ඉතාමත් සරලව කෙටියෙන් WST වලට යටත් වෙන්නේ මොන ආදායම්ද කියන එක. ඒ වගේම තුන්වෙනි එක කොහොමද මේ WST වලින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නිදහස් වෙන්නේ කියන එක. ඒ වගේම මේ FD interest income එකෙන් අඩු කරන WST අඩු කරන්න එපා කියලා දෙන ප්‍රකාශය නැත්නම් ඒ ડોකියුමන්ට් එක කොහෙන්ද ගන්නෙ කියන එක. ඒ වගේම බැංකු කිහිපයකම තැන්පතු තියෙනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලන්ට FDs බැංකු කිහිපයකම තියෙනවා නම් ඔයගොල්ලෝ මොකද කරන්න කියන එක මම ඔයගොල්ලන්ට පෙන්නලා දෙනවා. ඒ වගේම බදු නොවන ප්‍රකාශ වලට වළංගු කාල සීමාව මොකද ඔයගොල්ලෝ මේ ડોකියුමන්ට් එක ඉදිරිපත් කරාම කොච්චර කාලයක් ඒ ડોකියුමන්ට් එක වළංගුද කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරනවා. ඒ වගේම ඔයා මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ නැත්නම් මොකද්ද වෙන්නේ කියලා මම ඔයගොල්ලන්ට පෙන්නලා දෙනවා. ඒ වගේම උදාහරණයක් ඇසුරෙන් එක්ස්ප්ලেইন කරනවා මාසික ආදායම 1,50,000 හෝ වාර්ෂික ආදායම 1,18ට අඩු වෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා කියා දෙනවා ඒක කොහොමද ගණනය වෙන්නේ කියලා. එතකොට අපි යම් ප්‍රස් පොයින්ට් එකට. ඒක තමයි මේ මොකද්ද මේ WST කියන්නේ කියන එක. සරලවම කිව්වොත් WST කියන්නේ රජය විසින් interest income එකට පනවලා තියෙන බදු විශේෂයක්. එතකොට කලින් තිබුණ 105යි දැන් ඕගොල්ලන්ගේ interest income එකෙන් ඒක 10%ක් වෙනකන් අඩු කරනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට රුපියල් 100ක interest එකක් බැංකුවෙන් හම්බ වෙනවා නම් ඒකෙන් 10ක් අඩු කරලා ඕගොල්ලන්ට finally හම්බ වෙන්නේ රුපියල් 90යි. එතකොට සාමාන්‍යයෙන් මේ interest income එකෙන් රඳවා ගැනීමේ බද්දට යටත් වෙන්නේ මොන ආදායම්ද කියලා දැන් අපි බලමු. එතකොට පොලි ආදායම, ලාභාංශ ආදායම, කුලී ආදායම ඔය කියන categories ටික WST 10% වලට යටත් වෙනවා. ඒ වගේම යන් ඊළඟ point එකට. ඒක තමයි කොහොමද බද්දෙන් නිදහස් වෙන්නේ කියන එක. එතකොට ඕගොල්ලෝ හිතන්න ඔයාගේ ආදායම මාසිකව 1,50,000ක් හෝ වාර්ෂිකව 1,18ට ඒ කියන්නේ වර්ෂයට මාස 12ක් තියෙනවනේ. එතකොට ඒ මාස 12 earn කරන සම්පූර්ණ මුදල් 1,18ට වැඩි වෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් මේ WST වලින් නිදහස් වෙන්න. නැත්නම් අඩු කරන 110න් FD interest income එක ඕගොල්ලන්ට ගලව ගන්න පුළුවන්. ඒ වගේම යන් ඊළඟ point එකට එතකොට බදු නොවන ප්‍රකාශය දෙන්න ඕන කොහෙටද කියලා මම ඕගොල්ලන්ට explain කරනවා. මේ බදු නොවන ප්‍රකාශය ඕගොල්ලෝ දෙන්න ඕන බැංක් එකට. එතකොට ඕගොල්ලෝ ගන්නත් ඕනේ බැංක් එකකින්. Indian Revenue Department එකෙන් නෙවෙයි ඕගොල්ලෝ ගන්න ඕනේ බැංක් එකෙන් දෙන්න ඕනේ බැංකුවට. ඊට පස්සේ අපි යන් ඊළඟ point එකට. දැන් මම ඕගොල්ලන්ට explain කරනවා බැංකු කිහිපයකම FDs තියෙනවා නම් ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕන කියන එක. එතකොට ඕගොල්ලෝ හිතන්න ඕගොල්ලෝ සම්පත් බැංකුවේ, HNB බැංකුවේ, commercial බැංකුවේ යන තුනේම FDs තියෙනවා. එතකොට මේ තුනේම තිබුණොත් ඕගොල්ලන්ට මේ තුනටම මේ ප්‍රකාශය දෙන්න බෑ. මොකද ඕගොල්ලන්ට දෙන්න පුළුවන් එක බැංකුවකට විතරයි. ඕගොල්ලෝ අනික් බැංකු දෙකට ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා දුන්නයි කියලා සම්පත් බැංකුවට. එතකොට සම්පත් බැංකුවට දීලා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ FD තියෙන අනික් බැංකු දෙක වෙන commercial bank, BOC bank දෙකට දෙන්න බෑ. මොකද ඕගොල්ලන්ට එහෙම දෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ TIN number එකක් ලබා ගත යුතුමයි. එහෙම නැත්නම් අනිත් බැංකු දෙකට ඕගොල්ලන්ට දෙන්න බෑ. ඒකින්ද කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඕගොල්ලෝ එක බැංකුවක් යටතේ ඕගොල්ලන්ගේ FD ටික maintain කරගෙන ප්‍රකාශ එකක් දීලා සම්පූර්ණ WST මුදලම ඕගොල්ලෝ අයින් කරගන්න. ඊට පස්සේ අපි යන් ඊළඟ point එකට. ඒක තමයි මේ බදු නොවන ප්‍රකාශය වළංගු වන කාල සීමාව. මේ බදු නොවන ප්‍රකාශය සාමාන්‍යයෙන් 1 year වගේ
වැලිඩිටි පීරියඩ් එකක් තියෙනවා. ඊළඟට අපි යන් ඊළඟ පොයින්ට් එකට. ඒක තමයි ඔයගොල්ලෝ මේ WST ඩික්ලරේෂන් ෆෝම් එක දුන්නේ නැතොත් මොකද්ද වෙන්නේ කියලා දැන් බලමු. එතකොට මේක දුන්නේ නැතොත් ඕගොල්ලෝගේ සුපුරුදු පරිදි ඕගොල්ලන්ට හම්බ වෙන FD interest income එකෙන් WST ඩිඩක්ට් කරනවා. ඊළඟට අපි යන් ඊළඟ පොයින්ට් එකට. දැන් මම ඕගොල්ලන්ට කලින් කිව්වා උදාහරණයක් ඇසුරෙන් ඕගොල්ලන්ගේ ආදායම මාසික ආදායම 1,50,000 කියන එක ගණනය කරලා මම ඕගොල්ලන්ට පෙන්නනවා කියලා. එතකොට මම මේ උදාහරණ දී අරන් තියෙනවා මාර්තු මාසය කියන එක. එතකොට AB කියලා කැටගරි දෙකක් තියෙනවා. A වලින් පෙන්නන්නේ මාසික ආදායම 1,50,000ට අඩුයි. ඒ වගේම B වලින් පෙන්නන්නේ මාසික ආදායම 1,50,000ට වැඩි. එතකොට මම මුලින්ම කැටගරයිස් කරලා තියෙනවා. ඔයාට හම්බ වෙන ආදායම් කැටගරි ටික. එතකොට ඔයා හිතන්න ඔයා රැකියාවක් කරනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් විදිහට ඔයගොල්ලෝ කොහේ හරි වැඩ කරලා ඔයගොල්ලෝ earn කරනවා මාසෙකට රුපියල් 25000ක්. ඒ වගේම ඔයා ව්‍යාප මොන හරි බිස්නස් වලට දාලා ඒ වගේ දේවල් වලින් ඔයා earn කරනවා රුපියල් 40000ක්. ඒ වගේම මාසෙකට ලැබෙන පොලි ආදායම. ඒ කියන්නේ ඔයගොල්ලෝ FD දාලා ඔයගොල්ලන්ට මාසිකව රුපියල් 30000ක් වගේ හම්බ වෙනවයි කියලා ඔයගොල්ලෝ හිතන්නේ. එතකොට ඔයගොල්ලොන්ට හම්බ වෙන මුළු ආදායම 95000යි. එතකොට මාසික ආදායම 1,50,000 ඉක්මවන්නේ නැති නිසා ඔයගොල්ලොන්ට පුළුවන් මේ WST ඩික්ලරේෂන් ෆෝම් එක බැංකුවෙන් ඉල්ලලා බැංකුවට දෙන්න. එතකොට ඔයගොල්ලන්ගෙන් WST කපන්නේ නැහැ. ඒ වගේම අපි ගමු මේ B කියන පුද්ගලයා. එතකොට ඔයා හිතන්න ඔයාට ව්‍යාපාර වලින් ලැබෙනවා 50000ක්. ඒ වගේම රැකියාවෙන් ලැබෙනවා 70000ක්. පොලි ආදායමෙන් ලැබෙනවා 31000ක්. එතකොට ඔයාට ලැබෙන මුළු ආදායම 1,51,000යි. මාසික ආදායම 1,50,000ට වඩා වැඩි ඕගොල්ලන්ගේ. ඒ වගේම වාර්ෂික ආදායම 1,18,000ට වැඩි. ඒක නිසා ඕගොල්ලන්ට මේ WST ඩික්ලරේෂන් ෆෝම් එක බැංකුවට බාර දෙන්න බෑ. මම හිතනවා මේ වීඩියෝ එකකින් ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම මොකද එක්ස්ප්ලেইন කරේ කියලා. එහෙම තේරුම් නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් රිප්ලයි කරනවා one day ඇතුළත. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම තව කෙනෙකුට මේක දැනගන්න ෂෙයා කරන්න. මගේ